මේ රටේ මහ ජනතාවට ප්‍රතිලාභ ගලා යන විදියට මේක හදන්න ඕනේ ආර්ථිකය. නැවත වෙනස් කරන්න ඕනේ. අපි ආර්ථික විශේෂඥයෝ නෙවෙයි. මේ රටට ආදරය කරන ඕන තරම් ආර්ථික විශේෂඥයෝ ඉන්නවා. පී.බී. ජයසුන්දර විතරද මේ රට බිහි කරලා දැනට ඉතුරු වෙලා ඉන්න අවසාන ආර්ථික විශේෂඥයෙක්. ඒක තමයි මේ ආණ්ඩුවේ තියෙන තකතිරුකම. ඒක තමයි මේ ආණ්ඩුව කරන ලොකුම වැරද්ද. ආරක්ෂක ලේකම්තුමා වෙනුවට වෙන කවුරු හරි ගොබිලෙක් හිටියේ නම් ආරක්ෂක ලේකම් පුටුවේ යුද්ධ දිනන්නේ නැහැ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පාවා දෙන කෙනෙක් වුණා නම් වෙන කෙනෙක් වුණා නම් ඩබල් ගේම් කාර්යයක් වුණා නම් මේ යුද්ධ දිනන්නේ නැහැ. මෙයා ආර්ථික ඝාතකයෙන් මෙයා සේවය කරන්නේ බටහිර මුල්‍ය ආයතනවල උමනාවට. මෙයා මේ රටේ ආර්ථිකයට ස්වාධීනව නැගිටින්න මාර්ගය හදන්නේ නැහැ. ණය මත යැපෙන මාර්ගය හදලා කවදා හරි දවසක ණය කළමනාකරණය කරගත නොහැකිව හතර ගාතෙන් වැටෙන අර ඇතැම් රටවල් මැටුනේ මෑත කාලෙක රාජ්‍ය ආදායම් උපයා ගැනීමේ අර්බුදයකට. ඒ බඳු තත්වයකට මේ රට ඉන්ඩෝනේ හිරේ. ඒක කරන්නේ නැහැ මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව ප්‍රාණයපේට අරන් තියෙන පී.බී. ජයසුන්දර. මේ ආණ්ඩුව බයයි පී.බී. ජයසුන්දර වෙලවන්න. තීරණ ගන්න උදවිය බයයි පී.බී. ජයසුන්දර වෙලවන්න. මන් දන්නේ නැහැ බය මොකද කියලා. අපිට බය වෙන්න හේතුවක් නැහැ. හෙට මොනවා හරි කරත් මේක අපි රටට කියනවා. මේ පරමාධිපත්‍ය බලය 2.50ට වටලා සුදු ටයි පටිය දාගත්තු මිනිස්සුගේ ප්‍රාණපකාරීත්වයකට මේ රටේ ආර්ථිකය ගොදුරු වෙන්න දෙන්න බෑ. එයා තමයි ගන්නේ ණය මොනවටද ගන්නේ? කුමනකටද ගන්නේ? මට ආරක්ෂක ලේකම්තුමා කිව්වා. ලෝක බැංකුවේ මෙහි ඉන්න නියෝජිතවරිය. එතුමා සාකච්ඡා කරලා ණය ගත්තා මේ ජයවර්ධනපුර කොළඹ නගරේ අලංකරණය සඳහා. ඒ ණය ගනිද්දී ලෝක බැංකුවේ මෙහි ඉන්න අධ්‍යක්ෂකවරිය කියනවලු ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාට ඇයි මේ ණය ගැනීම තමයි ඊටාම කඩිනමින් කාර්යක්ෂමව කෙරුණේ? ඇයි ඔබේ රට අපි දෙන ඊටාම මෘදු ණය නොගෙන ඊට වඩා ටිකක් පොලියේ වැඩි ණය තමයි ඔබේ රට වැඩිපුර ගන්නෙ. ඒ මෘදු ණය දෙන කාර්යය ඒක කෙරෙන්නේ නැහැ. මට කිව්වේ මේක ආරක්ෂක ලේකම්තුමා. එතුමා මේ කිව්වේ ලෝක බැංකුවේ ප්‍රධාන නියෝජිතවරියක් එතුමාට කියපු එක. එතකොට මේකෙන් පේනවා මේ මාෆියාව මොකද්ද? අඩුවෙටම ගන්න තියෙන එක නොගෙන ඒ කාලේ පඩිනකන් ඉඳලා යෝජනා දෙන්නේ වැඩි කාලෙට. පොලිය වැඩි කාලෙනකොට. මේකේ තියෙන ඇත්ත තොරතුරු හරියට එළියට ආවොත් ජයසුන්දර මහත්තයාට අර අරාබි ලෝකේ වගේ ටවුමකට ගෙනල්ලා මිනිසුන්ට ගල් ගහන්න දෙන්න වටින තත්ත්වයක් තියෙනවා. මේක නිසා අපිට ඕන කමක් නැහැ. අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ තනි පුද්ගලයෙක්ගේ අනසකට යට වෙච්ච ආධිපත්‍යයට යට වෙච්ච ප්‍රාණපකාරීත්වයට යට කරපු. ඔය කවුරුවත් නෙවෙයි මුදල් නැමැති පී.බී. ජයසුන්දර. ඔහුගේ අනසකට යට වෙච්ච මේ විදිහේ ආර්ථික කළමනාකරණයකට කරගහන්න අපිට කිසිම ඕන කමක් නැහැ. කරගහන්නෙත් නැහැ.